සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාබී ඔයාලා හැම දෙනෙක්ටම ඉතිං ඔන්න ඔයාලට සුබ ආරංචියක් තමා මේ වීඩියෝ එකේදී අරගෙන අවිල්ලා තියෙන්නේ සියලුම අස්සසුම ප්‍රතිලාබීන්ට රජයෙන් දැන් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට රුපියල් 10000කින් මුදල් වැඩි වෙනවා කියලා අද වීඩියෝ එකේ ඉවර වෙනකල් බැලුවොත් එහෙම ඔයාගෙත් මුදල් වැඩි වෙනවද නැද්ද, ඒ වගේම කාගේද මුදල් වැඩි වෙන්නේ, කාගේ හරි මුදල් කැපෙනවද, මෙන්න මේ විදිහට හැම විස්තරයක්ම අද වීඩියෝ එකේදී සාකච්ඡා කරනවා. මෙන්න මේ අප්‍රේල් මාසයේ අස්සසුම දීමනාව ඇයි තාමත් පරක්කු. ඉතින් පරක්කු වෙලා ඔයාලට ඔන්න සුබම සුබ ආරංචියකින් වීඩියෝ එකක් අරන් එනවා ඉදිරියේදී. ඉතින් මෙන්න මේ පරක්කු වෙන්න හේතුවත් අද වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් මතක් කරනවා channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපේ නාලිකාව subscribe කරලා එකතු වෙන්න. ඉතින් මොකද කියනවා නම් අස්සසුම සම්බන්ධයෙන් සහ රජයෙන් දෙන දීමනා සම්බන්ධයෙන් තොරතුරු ඉතා ඉක්මනින් අපි ඔයාලව දැනුවත් කරනවා අපේ නාලිකාව හරහා. ඉතින් අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා මෙන්න මේ විදිහට නිවේදනයක් නිකුත් කරා. යාලා පාර්ලිමේන්තුවෙන් තමයි මෙන්න මේ නිවේදනය නිකුත් කරේ. අප්‍රේල් මාසේ ඔයාලා හැමෝම දන්නවා අවුරුදු මාසේ. ඉතින් ගිය අවුරුද්දේ නම් අස්සසුම් ප්‍රතිලාභීන්ට අවුරුදු බඩු මල්ලක් ලබා දුන්නා, සහන බඩු මල්ලක්. ඉතින් මෙන්න මේ අවුරුද්ද 2026 වර්ෂයේ මෙන්න මේ සහන බඩු මල්ල හම්බෙන්නේ නැහැ කාටවත්. ඒ වෙනුවට ඔයාලට මෙන්න මේ විදියට රුපියල් 10000කින් ඔයාගේ අස්සසුම් මුදල් වැඩි වෙනවා කියලා සඳහන් කරලා තිබ්බා. ඉතින් ඒ වීඩියෝ එක මට මේ වීඩියෝ එකේදී ඔයාලට පෙන්වන්න බෑ, කොපිරයිට් ඒක මට ප්‍රශ්නයක් වෙන හින්දා මගේ වීඩියෝ එකේ ඒ වීඩියෝ එකක් දැම්මොත් ප්‍රශ්නයක් වෙන නිසා. නැත්නම් ඔයාලා ප්‍රවෘත්ති බැලුවා නම් අනිවාර්යෙන්ම ජනාධිපතිතුමා කිව්වා රුපියල් 5000 කණ්ඩායමට රුපියල් මෙන්න මේ විදිහට 15000ක් දක්වා සහ රුපියල් 10000 කණ්ඩායමේ රුපියල් 17500ක් සහ මෙන්න මේ විදිහට එකින් එක වැඩි වෙනවා. ඉතින් රුපියල් 25000ක් හම්බ වෙනවා මෙන්න මේ විදිහට රුපියල් 17500 කාණ්ඩයට. ඉතින් මෙන්න මේ විදිහට තමා සඳහන් කරලා තිබ්බේ අවුරුදු බඩු මල්ලක් වෙනුවට මෙන්න මේ විදිහට සහන ලෙස මුදල් වැඩිවීමක් තමා මෙන්න මෙතනදී යාලා සඳහන් කරේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ අප්‍රේල් මාසයේ අස්සසුම දීමනාව ලැබෙන දිනය පිළිබඳව මම ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඉතාමත් ඉක්මනින් වීඩියෝ එකක් අරගෙන එන්න. රැඳිලා ඉන්න YouTube නාලිකාව subscribe කරලා. ඉතින් ඔයාලට එකතු වෙන්න කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක බලන අතරතුරේ පල්ලෙහා වෙන subscribe කියන බටන් එක click කරලා ඊට එහා පැත්තෙන් මතුවෙන bell icon එකට touch කරලා අපේ නාලිකාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. හරි ඉතින් ඔන්න මේ වගේ තොරතුරු බලගන්න එකතු වෙලා ඉන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.